අයිබෝන් හැමෝටම බොහොම ආදරෙන් පිළිගන්නවා ද බාස් ස්ටෝරි අපේ YouTube channel එකට. ඉතින් අද අපි පොඩ්ඩක් හිතුවා පොඩි ෂොට් එකක් ගහන vlog එකක් කරන්න ඕනි කියලා. ඉතින් මගේ හොඳම යාළුවෙක් ඉන්නවා බානුක. ඉතින් එයාගේ අද අන්තිම දවස ඩුබායි වල ඉන්න. අන්තිම දවස් කිව්වට එයා වැකේෂන් එකක් තමයි යන්නේ මාස දෙකකට. ඉතින් අපි පොඩ්ඩක් අද හිතුවා පොඩි ෂොට් එකක් ගහන ගමන් රස කතා බහක් දාන්න කියලා. ඉතින් මාස දෙකකට මට එයා මිස් වෙනවා. මගේ බඩි මගේ රෙස්ටොරන්ට් එක වැඩ කරන මගේ පාර්ට්නර්. ඉතින් අද අපි අරගෙන තියෙනවා බීෆීට ජින් එකක් මේක ජුනිප ෆෝවර්ඩ් ජින් එකක්. ඉතින් අද අපි ජින් එක රස බලන්න තමයි යන්නේ. ඉතින් අපි බොන ගමන් කම්බෙමු. ඉතින් අද අපි බයිට් එකට අරන් තියනවා සැලඩ් එකක්, ගෙදරම බැදගත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, එතකොට අපි චිකන් විදි දෙකකට හදාගෙන තියෙනවා. රසම රස චිකන් ස්ටූ එකක් අපි දාගෙන තියෙනවා. එතකොට චිකන් බ්ලැක් කරි එකක් හදලා තියෙනවා. එතකොට අපි මඤ්ඤෝ කටිකකුත් පොඩ්ඩක් කොච්චි ටිකක් දාලා ටෙම්පරාදු කරගෙන තියෙනවා. එතකොට අපි තව බැදගත්ත හුරුල් ලොඩයක් තියෙනවා. ඉතින් ජින් වලටම නැත්තුවම බැරි දෙයක් තමයි ලයිම් කියන්නේ. අනිවාර්යෙන්ම ජින් එකක් ගහනවා නම් ඔයගොල්ලෝ ලයිම් එකක් දාගන්න. පට්ටම ක්වොලිටි එකක් එන්නේ ඒකෙන්. ඉතින් අනිවාර්යෙන්ම ජින් එකක් බොද්දි ජින් ටොනික් තමයි ප්‍රසිද්ධම චේසයක ජින් එකක් බොද්දි. ඉතින් අපිත් අද ගත්තා ටොනික් එකක් ජින් එකත් එක්ක. ඉතින් මම කලින් කිව්වා වගේ මේක අර ජුනිපර් ෆෝවර්ඩ් ජින් එකක්. ජින් ගත්තොත් ගොඩක් කැටගරිස් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ ජින් ගැන ලොකුට කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා හෝ දන්නේ නැති අය ජින් වල මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ජුනිපර් බෙරිස්. ඉතින් ඒකෙන් තමයි මේ ජින් එකේ ෆ්ලේවර්ස් එතකොට මේ ක්වොලිටි එක එන්හාන්ස් කරන්නේ. ඉතින් අපි ෂොට් එකක් දාලා බලමු කොහොමද කියලා. චියර්ස්. චියර්ස්. wow කියලා දන්නේ ෆස් සිප් එක අමුතුම කික්කයක් දෙන්නේ. ඉතින් බානුක මොකද වෙන්නේ? ඉතින් වරදක් නැහැ වැකේෂන් එක යනකම් තමයි බලන්නේ ගෙදර යනකම්. excited. අපි රස වයිට් එකක් කරන් තියෙනවා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේක් බැඳගෙන තියෙනවා ගෙදරම. කඩෙන් ගෙනාවුවා නෙමෙයි. එතකොට තියෙනවා මෙතන කුරුල්ලෝ. බයිට් එකට ඉතින් බොද්දි අනිවාර්යෙන් හොඳට කන්න ඕන. නැද්ද? කන්නත් ඕනේ බොන්නත් ඕනේ. මාළුවෙක් කැර බලුවා. කාලා බලමු. පොඩි ෂොට් එකක් ගහලාම. සුපිරි. ලංකාවේ විදිහටම දිනවා. ෂොට් එකක් දාලා. වරු. කියලා වැඩන්නේ. හරියට නිකන් අර ලංකාවේ බාර් එකකින් මේ දෙකෙන් ගහන වයිබ් එක තමයි දින දැන්. ගොඩ කාලෙන් තමයි මෙච්චර ලොකු බයිට් එකක් හදාගෙන ඩ්‍රින්ක් එකක් ගහන්නේ. මරු ලංකාවේ ෆීලිං එක තියෙනවා. චිකන් කෑල්ලක් කාලා බලුවා. එකක් try කරලා බලමු. ෂොට් එකක් ගාලාම චිකන් කෑල්ලුත් කමු. chicken is සුපිරි. හොඳ පෙපර් රහක් තියෙනවා. විනාකරි වලින් එන ඒ අඹුල් ගතිය මාර්ම ක්වොලිටි. ඉතින් තව එකක් මතක් කරන්න ඕනේ කෑම වලට සම්පූර්ණ අනුග්‍රහය අපේ සුදු කියන්නේ මගේ ආදරණීය බිරිඳ. ඉතින් යා තමයි මේ හැම දෙයකින් පිටිපස්සේ ඉන්නේ. යා නැත්තම් මෙච්චර හරියට බයිට් කන්නත් නෑ අපිට. ලංකාවේ විදියට. අපි කොච්චර හිටියත් අර කඩෙන් ගෙනල් කන වයිබ් එක මේ කඩෙන් ගෙනත් කන වයිබ් එක නෙමෙයි. අපි මෙහෙම ගෙදර හදන් කන වයිබ් එක කඩෙන් ගෙනාවොත් ඒ ආතල් එක නෑ නේද? ලංකාවේ රසටම තියෙන. මෙහෙමයි කියලා දන්නේ නෑ.
ඉතින් අපි තව ෂොට් එකක් දාලා බලමු. පළවෙනි ෂොට් එකෙන් පොඩ්ඩක් වදින සීන් එකක් තමයි තියෙන්නේ. ඒක තමයි ජින් එකේ සීන් එක. පළවෙනි ෂොට් එක දැන් මම පොඩ්ඩක් දාඩිය පාරක් කියමු දාගෙන වැඩිගෙන එනවා. හැබැයි බොන්න පුළුවන්. මේක ගැඹුරට යන්න තමයි බොන්න පුළුවන්. නියමයි. එහෙනම් හැමෝටම ජය වේවා කියලා. cheers. දෙවෙනි ෂොට් එකක් දාගන්නවා. සාමාන්‍ය ජින් එකක් ගහන අතල් එක තමයි අර දවල් ඉඳන් වැඩ කරලා පොඩ්ඩක් රැට ඔෆ් වෙලා ආවම මේක තමයි අපේ කසාය. ජින් ටොනික් එකක් ගහනවා කියන්නේ මාරම අතල් එක. ඒක අර වෙන ලිකර් ගහලා ගන්න අතල් එකක් අය අතල් එක ගන්න බෑ. ජින් ටොනික් එකම අර ෆීලිං එකක් හොඳ රිෆ්‍රෙෂ් වෙනවා ආව වාගේ ස්ට්‍රෙස් ටික ඔක්කොම යනවා. එහෙම කියලා තමයි හිතන්නේ. එහෙම නෑ එකට. තව ස්ට්‍රෙස් වැඩි වෙනවා. මන්නෝ කඩයක් කාලා බලමු. මරු මේ මන්නොක් එක හදලා තියෙන විදිය මේක හැදුවේ අපේ සුදු. යා කිව්වේ මේක හොඳට තම්බලා මේ කොච්චි වලින් ටෙම්පරාදු කරා කියලා. බලමු කෑල්ලක් කාලා. එයත් කොච්චි වගේ. මේකත් කොච්චි වගේ කියලා හිතනවා. මාරු පට්ටම සලක් තියෙන්නේ. ඒක මරු අර මන්නොක් එක තම්බලා හොඳට අර මේ කොච්චි ටිකක් දාලා ටෙම්පරාදු කරලා ගත්තාට පස්සේ මරු එක බයිට් එකට කියලා වැඩක් නැහැ. කොස්ටු පාරක් කෑමනේ. නියමයි. ටොප් අඩු. චිලි චිකන් එක බත් එක කන්න. චිකන් නෙමෙයි බ්ලැක් චිකන් කරි. බ්ලැක් චිකන් කරි. ඒව තමයි. පළවෙනි ෂොට් එකකින් යන අමතක කරලා. අමතක කරලා. උතුරු දකුණ මාරු වෙනවා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මාරුවා. අර කඩෙන් ගෙනල්ලා කනවට වඩා මෙහෙම ගෙදරම ගෙනල්ලා බෙදන් කන්නේ වැඩි කියන අපිට සෝස් නෑ අද මොකද. නැත්තම් සෝස් ටිකක් තිබ්බනම් මරු. මාළිගු මරුනේ. ඒක නියමයි. ඉස්සර මතකද අර ලංකාවේ බාර් වල අර කඩල කරත් එහෙම ළඟ තියෙනවා. ඉස්සර අර ගල් බෝතලයක් එහෙම ගහන්න යද්දි මේ වගේ මාළු ටිකක් බැදලා එහෙම තියෙනවා කන්න ටිකක් එහෙම දාලා ආල්ල ටික අද ඒක. ඊ බයිට් වලට ගහන්න වෙන බයිට් නෑ. මරු. සෝස් නෑක වල සෝස් තියෙනවා ෆ්‍රිජ් එකේ. සෝස් ති. ඒක ගෙදර තියෙන බඩු මම අර දන්නේ ඔබ දන්නවනේ. ඉන්ෆර්මේෂන් එක ආවා. මෙතන දාන්නද මේ මාළුවෙකටම? වගින් දාන්න. අප්පා වතුර වගේ. ඔන්න සෝස් ටිකුත් හම්බුණා. පදමාරි. රැගලවල. මාරු. 2019 විතර තියෙන්නේ. මොන්ගේ සෝස් එක. ඉතින් බාන මොනවද විස්තර? ඩුබායි දාලා යන්න දුකයිද නැත්නම් ලංකාවට යන්න එක්සයිට්ද? එක්සයිටඩ් වෙලා ඉන්නේ දැන්. ලංකාවට ගියාම තේරෙයි. නෑ මම ඇත්තටම අපිත් ළඟදිම තමයි වැකේෂන් එකක් ගිහිලා ආවි. ඉතින් ලංකාවට යන්න හරි ආසයි.
බලගින් අම්මට යොදන කෑම එකක් කන්න. ඉතින් අපි සුදු වෙලා දෙන්න ඕන. ගෙදර ගිහිල්ලා ගෙදර වාඩිලා අම්මගේ බත්තයක් කන එක වෙනම ෆීලිං එකක්. ඔව් ඇත්තට මං නම් හිතන්නේ අපි කොච්චර මොන මෙහි සැප ගත්තත් ඒ ලංකාවට ගිහිල්ලා ගන්න ෆීලිං එක ආයේ ඒක වෙනම එක. ඒක වෙනම එකක්. ඉස්ටුවේ මරුවා සුපිරි ගැනීම. ඒක මරු. අංගස මාළුවෙක්. ඒක නියම. මාර්ම සොෆ්ට්. ගම්බිරිස් කහ විතරයි තියෙන්නේ. කිසිම දෙයක් නැහැ. විනාගිරියක් වල තියෙන පොඩි රහක් කෙනා මරු. කොහොමද ජින් වල තියෙන පවර් එක AC එක හොඳටම තියෙන වෙලාවේ මෙච්චර මෙහෙම දඩි දානවා කියන්නේ. මම යක පාරුත් කම. මම මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල මෙච්චර රහක් අපි කණේ කොච්චර උඩ කරලා ගත්තත් කිසිම රහක් නැහැ. මේක මාරම රහයි. කියන්නේ මේ ගෙදර හදපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නෙමෙයි. පැකට් එකක් අරගෙන මේ අපි ගෙදර බැදගත්ත ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. සමහරක් මම හිතන්නේ තෙල් වල මොකක් කරේ සීන් එකක් ඇද්දේ. ප්‍රශ්නයක් ඇයි. මම දන්නේ මේ ඉතින් අපි ෆ්‍රෙෂ්ම තෙල් දාලා බැදගත්ත නිසා මාරම රහක් තියෙනවා. අර පරණ තෙල් රහ කිසිම දෙයක් නැහැ. මාරම රහයි. ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. ක්‍රිස්පි. හොඳට වදිනවා බෙයින් එක. මාළු කැල්ලක් කම. නියමයි. Tak dah kau ni malu ke? පළවෙනි ෂොට් දෙකෙන් හොඳ පදමට ආවා. හොඳ වෙනවා. මන් දන්නේ නැහැ මේ සමයක නිසාද කියලා. AC එකක් නැහැ වගේද? ඔව්. දැන් මොකද ආඩිය පාර? හැමෝටම හැබැයි ජින් බොන්න බෑ. ඒක ටේස්ට් එක දැනගන්න ඕන බොන්න. ටේස්ට් එක දැනගත්තත් අනේ මම සාමාන්‍ය විස්කි ගත්තොත් එහෙම හැමෝටම බොන්නත් පුළුවන් හොඳට බොන්නත් පුළුවන්. නමුත් ජින් ගත්තොත් එහෙම ඕන බොන්න බෑ. රස දන්න අයට විතරයි.
ටේස්ට් එක නම් මරු කියන්න වචන නැහැ. ඒ ඇතර බලු මංජෝ කන්න නැත්නම් මොකක් කරි ඇලර්ජි සීන් නැද්ද නැත්තම්? ඔව් මට ඇලර්ජි සිරාන හ්ම් ඊක තමයි මරුම. අද කෑවොත් මම හිට මත් වෙලා wow. අපි දෙන්නටම කතා කරන්න දෙයක් නැති මාරම දඩිය පාරක් දාන්නේ AC එක තේරෙන්නේ නැහැ AC එක නැද්ද මන්ද අද ඉතින් අපි වාස් ගියා වැඩි වගේ අවුලක් නැහැ. vacation mode on ඔක්කොමත් හරි ආයේ මෙහෙට එද්දි තමයි ප්‍රශ්නේ. මා දුකක් හැබැයි සතියේ ඔව් හැබැයි ලංකාවට ගියාට පස්සේ මං තහවුරු දෙයක් තුනක් මාරු කරද්දි පොඩ්ඩක් ඕක තේරෙනවා. ආයෙත් බයි යන්න ඕනි යන්න ඕනේ ඉතින් අතර අපි ගොඩ කාලෙන් නම් මේ සෙට් වෙන්න කියලා හැදුවේ මං කියන්නේ අපි සෙට් වෙනවා නිතර අපි එළියට යනවා කනවා බොනවා නමුත් අර මේ වගේ ප්ලෑන් කරලා අර ලංකාවේ වයිබ් එකට ලස්සන බයිට් එකක් හදාගෙන කියන්නේ අපි කොච්චර බිව්වත් යාත්‍රලයක නෑනේ අපි මෙහෙම පොඩි ලස්සන බයිට් එකක් හදාගෙන මේ ගහන ෂොට් එක තමයි වටින් වටින්නේ. අපි ගෙස්ලට එහෙම අපි එන ටෝක් නේ දෙන්නේ ජින් ගැහුවා ඩ්‍රින් එකක් ගත්තොත් එහෙම එදා ඉඳන් ජිම් බොනවා වගේ කතා කරා කොහොමද බ්ලැක් චිකන් කරිය? ඒක try කරේ නෑ ඒක මම බත් එක කන්න තිබ්බා බත් එක ගන්න තව තියෙනවා චිකන් කරි හට්ටියක්. black chicken curry කෑවොත් මගේ palate එක finished පොඩ්ඩක් කියනුනේ අර වැඩි බොන්න බෑ. යා මේ වේල් ගන්න ගණන් ගන්න එපා බොනකොට හොඳට කන්න ඕන කෑවට පස්සේ තව එකක් මතක් වෙනවා. පස්සේ කියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න මොනවද මතක් වෙන්නේ කියලා. කාලා බිල නිදා ගන්නයි ඕනේ
තපොඩි දෙයක් මෙයාගේ මාර පැෂන්යක් තින මෙයා අපි දෙන්න වැඩ කරන්නේ රෙස්ටරන් ෆිල්ඩ් එක මෙයාගේ පැෂන්යක් තින මෙයා මාර විදිට මෝට මැකනෙක්නේ මෙයා මාරදි මෝට මැකෙක් පත්තේ පට්ට නොලජ ඇතියෙනවා මෙයා වැඩ කරන්නේ මාත්‍ය කරම මූට වැඩ කරන ප්‍රොෆෙෂනයට වඩා මූට මොට මැකෙන් ගැන පට්ට නොලජ ඇත්තිර මේ මමයට කිව්වා මක්කර යුතු චල්ල කර මක්කරි පටන්ගන්න කියෙන මුලින්ම මේ කිය පට නොල ජති අපේ වහනත් මෙයා තම හැමදේම කිය රේශ් පේම කරන්න මෙහම කරන්න කියලා සමරක්කන අවදන්න එත්න වතුර දාන්න ඕොන්ද කියරවහන්ට ඩයිල්ල එතා ඇමදේම කරන්න අපිට ඉතින් මේ අනිවර මක්කරව කරන්න ඒ සම්බන්ධ බල තවිස්රා මහිත තින පොඩි අයිඩියක පට නොල ජතින මූට වහ නම්බරයවොත්තේ මූ ආයේ චසිට මේ ජින්න එක වර්ෂයට වාහන චැසි නම්බරය කියන මෙහම ඩයිල්ලක් ඉන්න හිටියල අපි පටන්ගත්තේ බෝතුලේ මෙතනින් දන්නේ බාගය මෙතනින් පටන්ගත තාව මෙච්චරයිගේ ගනන් හැට හොඳ ගලන්ක නනේ මන්දා වැදුනා පොඩ්ඩක් සැරටම වැදුනා පට ස්ටොමක් පටන්ගත් සුද්දෝගෙන හොඳර කනවා ඊට පස්සේ ඇයි ලබොනවා ද අපි උන්ට බයිට පොච්චර බොනවා කියලා මෙම අපි කොච්චර මේ හොටල් ෆිල්ඩේ වැඩ කරත් අපි හැමදීම දන්නවා කොහොමද ඩ්‍රිංකයක් සෝව කරන්නේ මොන විතියට හැමදේම දන්න නමුත් අපි ප්‍රක්ටිකල් ජීවිතරෙත්ති අපිට අනුගමන කරන්න බෑ අපි දැන පුදුවිච්ච විදිිය සූතුන්න ටවක්ගන්න සෝ අවයිල්ලක් ගත්තොත් බේක ගන්න ජින්න එකක් මේවත් එක්ක හොඳයි අපිට බෑ අමාරුයි එක අමාරුවටක් කරන්න බැරිවට මාළුව නම් පට්ටා චිකන් ස්ටෝ එකකුත් කාලා බලමු නියමයි බාන මොකද වාට හිතෙන්නේ බයිට් සිලෙක්ෂන් එක ගැන ස්ටාටල් එක බයිටල්ට වැඩිය හොඳ එහෙම කියන්න එපා බොරු කියන්න එපා ඇත්ත කතා අපේ විදිර chicken black curry, chicken stew, french fries, salad, lettuce එක apple තියෙනවා, I fried fish තියෙනවා, සුපි. මාරු. අක්කා මාර ගේමක් දුන්නේ නැහැ උදේින්ද. අනිවාර්ය. ඇත්තටම වීඩියෝ එකක් කරන්න හිතුවේ නැහැ අපි. මම දන්නේ අපි YouTube channel එක පටන් ගත්ත පස්සේ ගොඩක් දේවල් අපි කරා. travel vlogs දැම්මා. මම මුලින් පටන් ගත්තේ ලංකාවේ ඉඳන් ඇවිල්ලා මේ පොඩි මේ වගේම ඩ්‍රින්ක් එකක් දාන වීඩියෝ එකකින් ඊට පස්සේ තමයි මට ගොඩක් හිතුනේ motivation එක ආවා. මොටිවේෂන් නැති වෙච්ච නැති තැනුත් තිබ්බා views යන්නේ කමක් නැහැ ඉතින් අපි පටන් ගමු බලමු ඒ කියන්නේ හැමෝටම ඔව් අනිවාර්යෙන්ම මේ up and down තියෙනවා. up and down තියෙනවා අනිවාර්යෙන්ම ඉතින් ඊට පස්සේ නෑ පොඩ්ඩක් දැන් අද හිතුවා කමක් නැහැ කියන්නේ මෙයා කිව්වා අද ඇවිල්ලා සුදු මම මෙහෙම කැමටියක් හදන්නම් යාළුවන්ට කතා කරන්න ඔයා තමයි available යාළුවෙක් හිටියද ඔව් අනිත් ඔක්කොම not available වැඩ vacation ඉතින් මේ ඔක්කොම කරලා මෙයා මෙච්චර හොඳට ලස්සන කැමටි හැදුවට පස්සේ මං හිතුවා නම් කමක් නැහැ වීඩියෝ එක කරමු අද
වටිනාකමක් දෙන්නේ ඒක. good idea. මම අර කලින් කිව්වාගේ ජින් ගහද්දී අර පන්නේ ෂොට් එක දෙක ගහද්දී මාරම කික් එකක් එනවා. ඊට පස්සේ මාර ස්මූත් දෙනවා. ඊට පස්සේ පොඩ හොඳට බොන්න ඔව්. පැය ගන්නවනේ. ඔව් අනිවාර්යෙන්. ඉතින් මෙන්න මේ මාළු කෑල්ල කන ගමන් අපි පොඩි බ්‍රේක් එකකට ගිහින් එන්න. බනුක yes අන්තිම දවසේ මොනවද ඔයාලා කියන්න තියෙන්නේ? ඩුබයි දාලා යන්න දුකයිද අපිව දාලා යන්න දුකයිද? දුක යනවා මායිත් වෙනවා බය වෙන්න එපා. අපිට වත් දෙන්න. වද ඉතින් පාටි අතරමැද මදාරේ අලු හොයාගෙන එනවා. පාටි අතරමැද බොක්කක් සෙට් වුණා. ආයේ සුපිරි බොක්කක්. තව බොක්කක් ලංකාවේ ඉන්නවනේ. ආය මොකන වසජ දැම්මයි. ඉතින් මෙන්න මම වීඩියෝ ඉවර කරන්න. වීඩියෝ ඉවර කරන්න කලින් දැන් අපි පොඩ්ඩක් මේ අන්තිම ටිකේ යන්නේ. අන්තිමට කියද්දි ඉතින් මේගොල්ලන්ට පොඩි අර ෆිල්ම් පිස්සුවක් එනවා. ඉතින් මෙන්න මේ විදියට අපි ගිනි අවිසා ගිනි කෙලි ෆිල්ම් එක බලන ගමන් ඕගොල්ලන්ට සමු දෙන්නම්.